විසීම සඳහා අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍යයි මෙන්න මේ වගේ පොට් මේ මල් පෝච්චියක්. ඒ මල් පෝච්චිය වගේම ඊට වගේ මේ වගේ ලණු කෑලි කීපයක් අවශ්‍යයි මේ සඳහා. ඊට පස්සේ මේ වගේ උල් පටුවක් වගේ අවශ්‍යයි පෝච්චිය හිල් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කර්ඩ් කියන හිස් තටියක් අවශ්‍යයි මේක නිර්මාණය කරන්න. හරි පහසුයි. බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. හොඳයි, අද විශේෂයෙන් ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍යයෙන් අපි පෝච්චියක් ගත්තොත් පෝච්චියට සාමාන්‍යයෙන් අපි වතුර හැම වෙලාවෙම නැත්නම් උදේ හවස දාන්න වෙනවා. මගේ තවත් නිර්මාණයක් තමයි මම කලිනුත් මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඇත්තටම අපිට දවස් 5ක් වගේ කාලයක් වතුර දාන්න නැතුව එක දිගටම සාමාන්‍යයෙන් පෝච්චි වල අපි වතුර වල ඒ කියන්නේ පෝච්චි තෙතමනේ තියාගන්න පොඩි සිම්පල් මෙතඩ් එකක් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට අපි දන්නවා සාමාන්‍ය මේ වගේ පෝච්චියක් ගත්තට පස්සේ මේ පෝච්චිය මෙන්න මේ වගේ මේක ඇතුලේ මේ වගේ සිදුරු කීපයක් අපි විද ගන්න ඕනේ. මෙන්න මේ වගේ සිදුරු විදගත්තට පස්සේ මේකට අපිට පුළුවන් ඇත්තටම මේකේ වෝටර් රිසර්ව් එකක් වෝටර් තියාගන්න පුළුවන් පොඩි ක්‍රමයක් අපිට භාවිතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ වතුර ටික උඩට අනිවාර්යයෙන්ම උඩට එන්න බලනවා. එතකොට ඒක නිසා අපි මේ ක්‍රමය මොකක්ද කියලා බලමු. ඒ ක්‍රමය හදන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒකට ප්‍රධාන වශයෙන් අවශ්‍යයි ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දන්නවා මේ කිරි හට්ටි කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. මේ කිරි හට්ටිය අපිට දන්නවා ඔයගොල්ලෝ මේක විසික් කරනවා අපරාදේ. ඉතින් මේ කිරි හට්ටිය අපිට පුළුවන් මේකේ වතුර මෙන්න මේ විදිහට දාලා මේකට උඩින් මෙන්න මේ වගේ ගානට උඩින් මෙන්න මේ වගේ තියන්න පුළුවන්. ඇත්තටම මේකේ බරත් එක්ක අල්ලලා හිටනකොට මේකේ ගානට මේකේ ඇත්තටම පෝච්චියේ තියෙන අඩිය මේක ගානට සෙට් වෙනවා. ඒ වගේම කිරි හට්ටි වර්ග මේ වගේ සයිසස් කීපයක් තියෙනවා. ඒ සයිසස් අනුව අපිට මේ තියෙන කියන්නේ පෝච්චිය එක සයිස් එකට මේක සෙට් කරන්න පුළුවන්. ඉතින් මේක හරි වැදගත් වෙනවා. ඔයගලන්ට පොඩි දෙයක් කරන්න තියෙන්නේ මේකට වතුර දාලා තියෙන එක විතරයි. මේකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙන ඇත්තටම දැන් මේකට වතුර දාලා මේකේ වතුර මේ ගානට පිරුණාට පස්සේ මේක උඩින් තියලා මොනවාද අපිට වැඩි වතුර යනවා නම් මෙතනින් අනිවාර්යයෙන්ම පිටට යනවා. නමුත් මේකේ ඇතුළට අපිට පොහොර වගේ දෙයක් දාන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ පොහොර වලට මුල් ටික මේ හොයාගෙන යනවා. එතකොට මූල පද්ධතිය හොඳට මොනවාද තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් එතකොට ඔයගලන්ට ඒ ගහේ ශක්තිමත් භාවය වැඩි වෙනවා සහ ඒකේ ගහේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඒක දෙවෙනි බලමු අපි කොහොමද ඒක කෙරෙන්නේ කියලා. ඒකේදී අර මම කලින් කිව්වා වගේ මේකේ මේ පිල් ටික මේ වගේ අපි සම්පූර්ණයෙන්ම පිල් 4 විද ගන්න ඕනේ. මේ වගේ හරිද? මේ වගේ පිල් 4 විදලා ඉවරලා මේකට වඩා හොඳයි නිකම්ම තියෙනවට වඩා මේකට මේ ලණුවක් සම්බන්ධ කරලා එළියට ගන්න එක. ඒ එළියට ලණු 4ක් එළියට ගත්ත පස්සේ ඒ ලණු ටික පල්ලෙහා තියෙන කිරි හට්ටියේ වතුර ගෑවෙන විදිහට තිබ්බනම් මේකේ වෝටර් උඩට එන තියෙන එෆිෂියන්සි එක හුඟක් වැඩි වෙනවා. නිකන් තියන්න පුළුවන්. නමුත් වඩා හොඳයි මේකට මොනවාද ලණු කෑලි කීපයක් සම්බන්ධ කරගන්න. බලමු ඒක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. අපි බැලුවොත් මෙන්න මේ වගේ එකක් බැලුවොත් මෙන්න මේ වගේ ඇතුළට දාලා අපිට පුළුවන් මේ ලණු ටික අපේ විදිය හයි කරන්න. මේකේ අපිට පුළුවන් ඇත්තටම මේකට මෙන්න මේ වගේ අපි කලින් සිදුරු විදගත් එකට මෙන්න මේ වගේ අපිට මෙන්න මේ වගේ එක පැත්තක් මේ වගේ ගැට
ගහලා මෙන්න මේ විදිහට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අපිට මේ කණුකැලි 4 සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට අපිට තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික වතුරට ටච් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ වතුර මේ ලණු දිගේ ගිහිල්ලා මේ හරිය තියෙන තෙතමනය වැඩි කරනවා. එතකොට වෙන්නේ ගහ තිබ්බට පස්සේ ගහ මෙතන පැල කරාට පස්සේ ගහේ මුල් මේ තෙතමනය හොයාගෙන යනවා. තෙතමනේ තියෙන පැත්ත හොයාගෙන යනවා. හොයාගෙන පස්සේ ගහේ මූල පද්ධතිය හොඳට ස්ට්‍රෝං වුණාට පස්සේ ගහ හොඳට වැඩෙනවා. බලමු අපි ඒක කොහොමද හයි කරලා තියෙන සවි කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා පේනවා මේ වගේ වතුර පිරලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම. මේක සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ අපිට සීට් වෙන විදිහට සම්පූර්ණයෙන්ම සවියන විදිහට අපිට මේක තියන්න පුළුවන්. එතකොට මේ හරහා මදුරුව යන්න තියෙන opportunities ඔක්කොම වැහෙනවා. මේක සම්පූර්ණයෙන් මේක ටයිට් වෙලා තියෙනකොට. ඉතින් මේක හරහා මෙන්න මෙතෙන්දී වතුර හිමින් ඉතරේ උඩට එනවා. ඉතින් මේ වගේ පොට්ස් වර්ග sizes කීපයක් තියෙනවා. ඒ sizes අනුව ඔයගොල්ලන්ට තියෙන මොනවාද පොට් එක වෙනස් කරලා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන මේ වතුර ටිකට මම කලින් කිව්වා වගේ මෙතනට ෆර්ටිලයිසර් කියන්නේ මොන හරි පොහොර වර්ග තියෙනවා නම් මෙතන දාලා තිබ්බම මේක දිගේ ඇත්තටම උඩට එනවා. එතකොට මේ පොහොරත් හොයාගෙන යන්න try කරනවා ගහ. එතකොට ඒ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක බැලුවොත් දවස් 5කට උපරිම මේ වතුර ප්‍රමාණය ඇති. හරිද? එතකොට අපි දන්නවා සාමාන්‍ය ගහකට වතුර දැම්මට පස්සේ ඒ වතුර ටික අපරාධේ සමහර වෙලාවට පොළොවට නිකන් ඇදිලා ගිහිලා වතුර ටික මේ අපරාධේ නාස්ති වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ ක්‍රමයෙන් පුළුවන් ඔයගලන්ට මේ පොට් එකට වතුර efficiently මේකට ලබා දෙන්න. ඉතින් ඒක හරි වැදගත් වෙනවා. ඉතින් මේ බලන්න කරන එකෙන් හරහා වතුර ඉතුරු කරගන්න ලොකු වාසියක් එනවා. ඒ වගේම ඔයගලන්ට උදේ හවහ වතුර උදේ සවස වතුර දාන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ තියෙන එක එක sizes තියෙන කිරි හට්ටි මේවා සෑහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන්, කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපරාධි මේවා විසික් කරන එකෙන් සමහර වෙලාවට මේවා ජලය රැඳෙන්න පුළුවන්. එළියට විසික් කරාම බලන්න ඔයගොල්ලන්ගේ මේ තියෙන පැල ටික ලස්සන්ට වතුර efficiency විදිහට කසවට ලබා දෙන්න try එකක් දෙන්න. මේ තියෙන ලොකු පෝච්චියක්. මේ ලොකු පෝච්චියටත් ඒ වගේම හට්ටියක් හයි කරන්න පුළුවන්. ඉතින් ඒක මාර හොඳ නිර්මාණයක් වෙනවා ඔයගොල්ලෝ වතුර ගහට ලබා දීමට. ඔයගොල්ලෝ සාමාන්‍ය මේව ගත්තාට පස්සේ මේ වගේ පොහොර ටික මේ ජලයට මුසු කරන්න පුළුවන්. එතකොට මේක ජලයේ දී වෙලා තියෙන්නේ. එතන ඔයගොල්ලෝ දාන පොහොර බිමට අපරාධේ නාස්ති වෙන්නේ නැහැ. මේක හරහා ඒ වතුර ටික හරහා මුල් ටිකට සම්පූර්ණ පොහොර ටික ඇද ගන්න අවස්ථාව මේන් සැලසෙනවා.